අදත් මං ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම කොහොමද වැව් මාළු රසට සුවඳට ඉක්මනින් හදාගන්නේ කියලා තමයි පෙන්වන්න හදන්නේ. මේ සඳහා ඕන කරනවා අලුත් වැව් මාළු. මං වැව් මාළු කිලෝ එකක් අරන් තියෙනවා. මේ වැව් මාළු ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. වරල් ටික කපලා කරමල් අයින් කරලා කොරබොතු ටික අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මාළු ටික හොඳට ගලේ අතුල්ල ගන්න ඕනේ. ගලේ ඇතිල්ලුවාම වැව් මාළු වල හැමේ තියෙන දියසෙවල ජරාව ඉවත් වෙනවා. මඩ රසක් එන්නේත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගලේ අතුල්ල ගන්න. ඊට පස්සේ මාළුවාගේ අපට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගනිමින් මාළුවාගේ බඩ ඇතුළ පිරිසිදු කරගන්න. ගලේ අතුල්ලන්න කලින් මාළුවාගේ බඩ ඇතුළ පිරිසිදු කරගන්න එපා. පිරිසිදු කරගත්තොත් මාළුවා ගලේ අතුල්ල ගන්න අපහසුයි. මේ විදිහට කපාගත්ත මාළු ටික බඩ ඇතුලේ තියෙන කළු පාටත් අයින් වෙන්නම හොඳින් සෝදගන්න. භාජනයක් ලිපේ තියලා මිරිස් කුඩු 3-5 කුඩු දාලා තද පාටක් වනතුරු බැදගන්න. ඒ ටික කපාගත්ත මාළු වලට දාලා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කුරුඳු පොතු, ගොරක, කරාඹු නැටි දාලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මාළු ටික මැරිනේට් වෙන්න වහලා තියාගන්න. කරි එකට අවශ්‍ය ලුණු, සුදු ලුණු, රාම්පේ කරපිංචා කපා ගන්න. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගමු. ඒකට අපි කපාගත්ත සුදු ලුණු ටිකයි රාම්පේ ටිකයි දාගෙන රන්වන් පාට වෙනතුරු බැද ගන්න. ඊට පස්සේ අපි කපාගත්ත බීලුණු වලින් ටිකක් දාගන්න. දැන් සුවඳ දැනෙනවා. අපිට දැන් මැරිනේට් වෙච්ච මාළු ටික එකතු කරගන්න පුළුවන්. මාළු ටික මැරිනේට් වෙන්න තිබ්බ භාජනය වතුර ටිකක් දාලා සෝදලා මාළු එකටම දාගන්න. වැව් මාළු කියන්නේ මුහුදු මාළු වලටත් වඩා ගුණ කෑමක්නේ. ශරීරයේ ලේ වඩවන්න කියාපු කෑමක්. කෑලි පේන තරමට හොඳින් හොදි ටික හිඳෙන්න තියන්න. හරි, දැන් අපේ රසම රස වැව් මාළු කරිය ලෑස්ති. මේ වගේ කරි එකක් හදලා පාන් එක කාලා බලන්නකෝ. බඩ පැලෙන්නම කන්න පුළුවන්. එහෙනම් මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාගෙන යන්න.